Hello, welcome back to my YouTube channel. ඔන්න අද මම ගෙනාවේ අඩු අමුද්‍රව්‍ය ටිකක් පාවිච්චි කරගෙන අපි කොහොමද රසම රස බිත්තර පැස්ට් එකක් හදාගන්නේ කියලා. මුලින්ම අපිට තියෙන්නේ මේ විදිහට අපි ගාව තියෙන තක්කාලි, එළවලු මේ වගේ දේවල් ටික කපා ගන්න. ඉතින් මම තක්කාලි ගෙඩියක් ගන්නවා. මේක හොඳට කන එක්කෙනෙකුට හරි පොඩ්ඩක් කන දෙන්නෙක්ට වගේ තමයි මේ ප්‍රමාණය ඇති වෙන්නේ. මෙන්න මේ විදිහට කපා ගන්න තියෙන්නේ. ඊට පස්සේ බීලුණු ගෙඩියකුත් අපි කපා ගමු. මේකට ඉතින් ඔයගලන්ට කැමති දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. බීලුණුත් අපි දිගට නැතුව පොඩ්ඩක් මේ විදිහට අපි හීනියට කපා ගමු. එතකොට බීලුණු වල තියෙන රසය හොඳට අල්ලනවා. අපේ එළවලු ටික ටෙම්පරාදු කරනකොට මේ විදිහට අපි කපා ගමු. එතකොට මෙතන පැස්ට් එකේ තියෙන අද සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි මෙන්න මේ. මොනවද කියන්නකෝ මේ කොළ? මේවා තමයි සෙලරි. ඉතින් මේ සෙලරි වලින් අපිට පුළුවන් පැස්ට් එකකට අපි සුප් කැට දාන්න නැතුව සුප් කැට වලම තියෙන රස ගන්න. ඉතින් මම සෙලරි කොළ ටිකක් හීනියට ලියලා දා ගන්නවා. සුප් කැට වල රසම තමයි එන්නේ. ඔකට අපිට මේකට රසකාරක දාගන්න ඕනේ නැහැ. මේ විදිහට මේ ටිකත් අපි හීනියට ලියලා ගමු. පස්සේ අපි ගමු සුදු ලුණු ටිකක්. ඉඟුරුයි සුදු ලුණුයි දෙකම දානවා නම් හොඳයි. මට හිතුණා ඉඟුරු නැතුව සුදු ලුණු ටිකක් විතරක් චොප් කරලා දාගන්න හීනියට. සුදු ලුණු ටිකක් චොප් කරලා දාගත්තාම ඒකත් රසයි. ඒකත් අපි ප්ලේට් එකේ පැත්තකින් තියාගමු. ඊට පස්සේ මම මෙතන අරන් තියෙනවා අමු මිරිස්. ඉතින් දැවිල්ලට කන කෙනෙක් නම් අමු මිරිස් වැඩි කරගන්න පුළුවන්. පිනවත් දන්නේ. අමු මිරිස් වලිනුත් හොඳ රසක් එනවා අපේ පැස්ට් එකට. පැස්ට් එක එක විදිහට අපිට හදාගන්න පුළුවන්. මේ තමයි ඉතින් මම හදන එක ක්‍රමයක්. ඒ ටිකත් අපි කපලා ප්ලේට් එකේ පැත්තකින් තියාගමු. ඊට පස්සේ අපිට තියෙන්නේ කැරට් ටික කපා ගන්න. කැරට් ටික ග්‍රේට් කරනවට වඩා මේ විදිහට හීනියට ලියලා ගත්තොත් එකකින් රස වෙනස්. හොඳ රසක් එනවා.
මෙතන තියෙනවා සෙලරි ටික හීනියට කපාගෙන සුදු ලුණු ටික තියෙනවා, අමු මිරිස් තියෙනවා. එතකොට මෙතන කැරට් තියෙනවා, මෙතන තක්කාලි තියෙනවා, මෙතන බීලුණු ගෙඩියක් තියෙනවා. එහෙනම් අපි බලමු කොහොමද පැස්ටා ටික හදාගන්නේ කියලා. ඒ ටිකත් මෙතනින් තියාගෙන මේකට තව බිත්තර මම අද දෙකක් දානවා. අපි ඒකත් විස්ක් එකෙන් විස් කරගමු. බිත්තර දෙකක් අපි ඒකට ගම්මිරිස් ලුණු දාලා රස කරගමු. මේක නිකම් දානවට වඩා මේ විදිහට ලුණු ටිකක් දාලා ගම්මිරිස් ටිකක් දාලා ගත්තාම බිත්තරේ රසයි. අපි පැත්තකින් තියාගමු. එතකොට මේ ටික තමයි අපිට ඕන වෙන්නේ බිත්තර එකයි අපේ එළවලු ටිකයි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ පැස්ටා එක තඹ ගන්න. ඔයගොල්ලෝ දන්නවනේ පැස්ටා ටික තඹලා තියෙන්නේ. ඉතින් අපි ඒක පොඩ්ඩක් තවමු. ඉන්දියට පැත්තට ඇරලා ඒක දැන් ප්‍රශ්නෙට කියන්නේ. ඒක තමයි අපි පාස්තා එක තියෙන්නේ. ඉතින් මේක තියෙන ප්‍රොඩියුසර් එක පෙරව ගන්න. ඒක පැත්තට විසුවා ගන්න නැතුව මේ විදිහට පෙරව ගන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ඇල් වතුරෙන් මේ පැස්ටා එක හොඳට ටිකක් සෝද ගන්න ඕනේ. සෝද ගන්න මේක තියෙනවා පොඩක් අර මේ ස්ටාර්ච් ගතිය කියලා කියන්නේ අපි අලෙහිම තැම්බුවාම එන්නේ. අන්න ඒක හොඳට ඇල් වතුරෙන් සෝද ගන්න ඕනේ මේ විදිහට. මේ විදිහට හොඳට හොදලා අපි මේක දිය බේරෙන පැත්තකින් තියාගමු. දැන් තියෙන්නේ අපේ පැස්ටා එක රසට හදාගන්න. එහෙනම් අපි බලමු කොහොමද ඒක හදන්නේ කියලා. මුලින්ම අපිට තියෙන්නේ ලිප පත්තු කරගමු. දැන් ඉතින් ඔයගලන්ට මේකට ඔයගොල්ලෝ පාවිච්චි කරන ඕනම තෙල් වර්ගයක්. තල තෙල් උනත් පුළුවන්, බටර් උනත් පුළුවන්, ගී උනත් පුළුවන්, පොල් තෙල් උනත් පුළුවන්. මම පාවිච්චි කරන්නේ පොල් තෙල්. මොකද පොල් තෙල් වලින් හොඳ රසක් එනවා. මේ තියෙන පොල් තෙල් ටික පොඩ්ඩක් මගේ මිදිලා තියෙන්නේ. අපිට තියෙන්නේ අපේ බිත්තර ටික පොල් තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මෙන්න මේ බිත්තර ටික දාගන්න. බිත්තර මුලින්ම හොඳට පැද ගන්න ඕනේ. එතකොට බිත්තර වල තියෙන පිලි ගඳ ඔක්කොම ටික යනවා. නැත්නම් අපි බිත්තර ස්ක්‍රැම්බල් කරනවා කියන්නේ මේ විදිහට හොඳට මේක බෙද ගන්න තියෙන තෙල් වලින්. තෙල් වලටම දාගමු මිරිස් ටිකක්. බෙදුනහම රසයි තෙල් වල පොඩ්ඩක්. මිරිස් ටිකක් ඒක අපි අඩු කරගමු. 3-5 චූටක් උනේ. බොහොම පොඩ්ඩක් ඕනේ. මම පැකට් එකෙම දානවා. පොඩ්ඩක් වැඩි වුණා. ඊට වඩා අපි කියන්නේ පින්ච් එකක් කියලා නිකන් පොඩි ප්‍රමාණයක් දැම්මම හොඳට නැති.
පස්සේ අපි සුදු ලුණු ටික දාගමු. දාලා හොඳට කලවම් කරගමු. ඊපස්සේ අපි මේකට දාගමු අපේ බීලුණු ටික. ඒක හොඳට හැලි දාගන්න තියෙන්නේ. ඉතින් කලවම් කරගන්න ඕනේ. සුදු මේ බීලුණු වල තියෙන අමු ගතිය යනකම් පොඩ්ඩක් කලවම් කරගන්න ඕනේ. අපිට මේක ලේසියට ඔක්කොම එකට දාන්න පුළුවන්. හැබැයි රසය වෙනස් වෙනවා. අර එක ඒ කියන්නේ චාති එක වෙලාවට දාලා ඒක අපි තෙලින් බැදලා ගන්නකොට ටික වෙලාවක් අරගෙන ඒකේ රසය වෙනස් වෙනවා. ඔක්කොම එකට දාලා ගන්නවට වඩා රස වැඩි. ඉතින් දුණු ටික හොඳට පොඩ්ඩක් මලව ගන්න ඕනේ. ඒකත් මැලවුණාට පස්සේ අපිට පුළුවන් කැරට් ටිකක් තැම්බෙන පොඩක් වෙලා යන නිසා කැරට් ටිකක් දාගමු. ඊට පස්සේ අපි දාගමු සෙලරි කොළ ටිකක් දාගමු. ටිකක් දාලා ගමන් කරගන්න තියෙන්නේ. මිනිහන් ගොඩක් මොකද දෙවිලට කණ කෙනෙක් ඔයගලන්ට ඒක ඕනේ නැත්තම් දාගන්න උවමනාවක් නැහැ. ඉතින් මම රසායනය මගේ කැලි මිරිස් ටිකක් දාගත්තා. හොඳට ඒක බෙද ගන්න ඕනේ අපේ තෙල් ටිකෙන්. ඔයගලන්ට පේනවා දැන් මේකේ පාට මාරුම රස පාටයි සහ සුවඳයි. අපිට තියෙන්නේ මේකට තක්කාලි ටිකක් දාගන්න. මොකද තක්කාලි ටික කෑලි විදිහට තියෙන්න බෑ. හොඳට ඒක පොඩි වෙලා යන විදිහට තියෙන්න ඕනේ. ඒක තමයි ඒකේ රස තියෙන්නේ. තක්කාලි වල ජූස් ටික ඔක්කොම අපේ මේ එළවලු මිශ්‍රණයට උරා ගන්න ඕනේ. ඒක තමයි ඒක රස වෙන්නේ. මේ විදිහට කෑලි තිබ්බහම ඒකේ හරි රස එන්නේ නැහැ. ඒකත් අපි දාලා හොඳට කලවම් කරගමු. ඔයගොල්ලෝ දකින්න ඇති මම තාම ලුණු දැම්මේ නැහැ. මම සාමාන්‍යයෙන් අවසානයේ තමයි ලුණු දාන්නේ. සැරින් සැරේ ලුණු දානම අඩුයි. අපි මේකට දාගමු අපේ පැස්ටා ටික. දැන් තියෙන්නේ අපිට මේකට රසායනික ලුණුයි මිරිස් ටිකක් මදි. මිරිස් ටිකකුත් දාගමු. මොකද මම මිරිස් කෑල්ලක් වැඩියෙන් දැම්මා. අද අපිට දාගන්න තියෙනවා ලුණු. දැන් තමයි මම ලුණු දාගන්නේ. ලුණු වැඩි කරගන්න එපා. අපිට වැඩි වුණොත් කන්න බැරි වෙනවා. අඩුවෙන් දාගත්තොත් අපිට තව ටිකක් දාලා හරියට ගන්න හදා ගන්න පුළුවන්. ඒ නිසා ලුණු අඩුවෙන් දාන්න. එහෙම දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඊපස්සේ මේක ඉතින් හොඳට කලවම් කරගන්න ඕනේ.
දැන් ලිප ඔෆ් කරලා තමයි අපි ඉතුරු කරගත්තේ අමු මිරිස් ටික අන්න ඒ ටික දාන්න ඕනේ. එතකොට තමයි ඒකේ රස හොඳට එන්නේ අමු මිරිස් වල තියෙන අර ෆ්‍රෙෂ් රස. හරියට මෙන්නේ මෙහෙම දැම්මොත් තමයි නැත්නම් අර අමු මිරිස් ටික ඔක්කොම මැරවිලා ගිහලා රසනෙට ඒකේ රසක් එන්නේ නැහැ. මෙහෙම දැම්මහම අර හැබැයි හීලියට ලියන්න නැත්නම් දැවිල්ලයි ගොඩක්. අමු මිරිස් ටික ඊට පස්සේ අමු මිරිස් ටිකක් දාලා මෙන්න මේ විදිහට හොඳට කලවම් කරලා ගන්න තමයි තියෙන්නේ. බලන්න අපි කිසිම සෝස් වර්ගයක් දාන්න නැතුව මුකුත්ම දාන්න නැතුව අපේ පාස්තා එකේ කලර් එක බලන්න නේ. දැන් අපි මේක ප්ලේට් එකකට දාගමු. මේ තියෙන්නේ අපේ රසම රස පාස්තා එක.